අයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය යටතේ නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවලට අයත් වන එක මාතෘකාවක් තමයි GIS කියන්නේ. ඉතින් අපි අද ඒක ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා නව සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප යටතේ භාවිතා වන තාක්ෂණික ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය, එහෙම නැත්නම් GIS, ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය, එහෙම නැත්නම් GPS සහ දුරස්ථ සංවේදය, එහෙම නැත්නම් RS කියන්නේ. ඉතින් ඒ මාතෘකා තුනට අදාළව අද අපි කතා කරන්නේ පළවෙනි මාතෘකාව භූගෝලීය තොරතුරු පද්ධතිය ගැන. මෙතෙන්දී ඔයාලා සරලවම මතක තියාගන්න ඕන කාරණාව තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ පරිගණක ආශ්‍රය කරගෙන සිතියම් නිර්මාණය කිරීම. ඒ හරහා ඔයාලට විධිමත් නිර්වචනයක් මතක තියාගන්න පුළුවන්. විභාගයට අහනවා ලකුණු 15 ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය ඇතුලේ ලකුණු දෙකක් ලබා ගන්න ඔයාලට අහන්නේ GIS වල නිර්වචනය. GIS යනුවෙන් ඔබ හඳුන්වන්නේ කුමක්ද කියලා. එතකොට මේ ඔයාලට පේනවා වගේ GIS කියන්නේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග භාවිතා කරමින් ඔයාලා දන්නවා computer hardwares and softwares. පරිගණක දෘඩාංග සහ මෘදුකාංග භාවිතා කරමින් භූ අවකාශීය තොරතුරු භූ අවකාශීය තොරතුරු කියන්නේ ඔයාලට පේන මානව තොරතුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භෞතික තොරතුරු වෙන්න පුළුවන්. මේ භූ අවකාශීය තොරතුරු ඇතුළත් කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය පරිදි ඒවා සකස් කිරීම, නිරූපණය කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ක්‍රමවේදයක් තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ. ඔයාලට මේ පේන නිර්වචනය තමයි විධිමත් නිර්වචනයක් විදිහට අපිට සලකන්න පුළුවන් භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඔයාලා සරල කාරණා ඔයාලගේ ඔළුවට දාගන්න ඕන. පරිගණක දෘඩාංග හා මෘදුකාංග භාවිතා කරමින් අපි පරිගණකයක් භාවිතා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඊට අදාළ හાર્ඩ්වෙයාර්ස් වගේම සොෆ්ට්වෙයාර්ස් තියෙන්න ඕන. නේ? එහෙනම් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග භාවිතා කරමින් භූ අවකාශීය තොරතුරු අපිට මේ පෘථිවියේ දක්නට හම්බෙන භූ අවකාශීය තොරතුරු භෞතික හරි මානව හරි නේ ඇතුළත් කිරීම අපි ඒ දත්ත ඇතුළත් කරනවා, ඒ වගේම ඒවා ගබඩා කරගන්නවා, අවශ්‍ය පරිදි සකස් කරනවා, නිරූපණය කරනවා, අපිට සිතියමක් විදිහට නිරූපණය කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි GIS කියලා අපි කියන්නේ. භූගෝලීය තොරතුරු පද්ධතියට අදාළව ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් 8ක් තියෙනවා. සරලවම කිව්වොත් අපි කොහොමද මේ GIS භාවිතයෙන් සිතියම් නිර්මාණය කරන්නේ? ඒතර ඒකේ පළවෙනි එක තමයි දත්ත ග්‍රහණය කිරීම. දත්ත ලබා ගන්නවා, ඒ දත්ත ගබඩා කරගන්නවා, සමුද්දරණය කරනවා. සමුද්දරණය කරනවා කියන්නේ අපි ලේයර්ස් විදිහට තමයි මේ GIS වල දත්ත ගබඩා කරගන්නේ. යාවත් කාලීන වෙනවා, ඒවා සකස් කරනවා අවශ්‍ය පරිදි, ඒක තමයි පරිණාමණය කරනවා, ඒ වගේම විශ්ලේෂණය කරනවා, අවසාන වශයෙන් සිතියමක් විදිහට ප්‍රදර්ශනය කරනවා. මේ තමයි භූගෝලීය තොරතුරු පද්ධතියක ක්‍රියාකාරීත්වය, ක්‍රියාවලිය. මේවා තමයි GIS වලදී වෙන්නේ. මේවා තමයි භූගෝලීය තොරතුරු පද්ධතියක සිතියම් නිර්මාණය දක්වා වන ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය කරන්න නම් අපිට මොනවද ඕන? මම අර නිර්වචනය කිව්වා අපිට මේ ක්‍රියාවලිය සිදු කරන්න නම් අනිවාර්යයෙන්ම පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ඕන කිව්වා. එතකොට අපිට දෘඩාංග සහ මෘදුකාංග විතරක් තිබ්බට මදි. මේ දෘඩාංග සහ මෘදුකාංග වලින් හසුරවන්නේ අවශ්‍ය දත්ත අවශ්‍ය කරනවා අපිට අවශ්‍ය කරන දත්ත අපි හොයා ගන්න ඕන. එහෙනම් අපිට දත්ත අවශ්‍යයි. ඒ වගේම තමයි මේ දත්ත දෘඩාංග සහ මෘදුකාංග ක්‍රියාත්මක කරන්න නම් අපිට ක්‍රමවේදයන් අවශ්‍යයි. කොහොමද අපි මේවා ක්‍රියාත්මක කරවන්නේ? කොහොමද අපි සිතියමක් නිර්මාණය කරන්නේ? කොහොමද අපි භූ අවකාශීය තොරතුරු වර්ග කරලා හඳුනගන්නේ? සහ ඒවා කොහොමද සිතියම්ගත කරන්නේ? එහෙනම් අපිට ක්‍රමවේදයන් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ කියන සියලුම කාරණා හසුරවන්න නම් අපිට මානව සම්පත් අවශ්‍යයි. ඒ කියන්නේ මිනිස්සු අවශ්‍යයි. එහෙනම් මෙන්න මේ සංරචක පහ තමයි භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු ප්‍රධාන සංරචක පහ. ඒ වගේම මේ සංරචක වල අභ්‍යන්තරය අපි කතා කරනකොට කොහොමද අපි මේ සංරචක විස්තර කරන්නේ කියලාත් ඔයාලා මතක තියා ගැනීම අවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි පරිගණක දෘඩාංග කිව්වොත් මොනවද මේ දෘඩාංග තුල තියෙන්නේ? නේ උදාහරණයක් විදිහට පරිගණකය, ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, නේ මෘදුකාංග කිව්වොත් එහෙම අපි මෘදුකාංග කොහොමද අඳුනගන්නේ? ඒ කියන්නේ මේ සිතියම් නිර්මාණය කරන්න අවශ්‍ය මෘදුකාංග, සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා. නේ එතකොට අපි මෘදුකාංග
වර්ග කරලා දක්වන්න පුළුවන් වෙන්න ඕන. වාණිජ්‍ය මෘදුකාංග සහ විවෘත මූලාශ්‍ර විදිහට ඔයාලා දන්නවා සමහර softwares තියෙනවා. අපි ඒ softwares පාවිච්චි කරන්න නම් අපිට ඒකට license එකක් අපි සල්ලි දීලා ගන්න ඕනේ. ඒ වගේම සමහර softwares තියෙනවා ඒවා විවෘත මූලාශ්‍ර විදිහට අපිට ඒකට බලපත්‍රයක් හෝ මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ සංරචක පිළිබඳව කෙටි විස්තරයක් ඔයාලා මතක තියාගන්න ඕන. එතකොට මෙතන අපි තව සංරචකයක් විදිහට හඳුනා ගන්න පුළුවන් දත්ත කියන එක. දත්ත කියන්නේ ඔයාලා දන්නවා data කිව්වහම අපි කිසියම් ප්‍රතිදානයක් නිර්මාණය කරගන්න නම් අපි output එකක් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම දත්ත ඇතුළත් කළ යුතුයි. GIS වලට අදාළව අපිට එහෙම දත්ත ගොඩාක් මතක තියාගන්න අවශ්‍ය නැහැ. දත්ත වර්ග දෙකයි තියෙන්නේ. අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත. අවකාශීය දත්ත කියන්නේ මේ අවකාශයේ ඉඩක් ලබා ගන්නා දත්ත. නේ අපි ඒවා දන්නවා අවකාශීය දත්ත විදිහට මහා මාර්ග, එතකොට ගංගා, නගර මේ දේවල් අවකාශයේ ඉඩක් ලබා ගන්න දත්ත. ඒ වගේ තමයි අවකාශීය නොවන දත්ත කිව්වහම දැන් නගරය කියන්නේ අවකාශීය දත්තයක්. හැබැයි ඒ නගරේ වාසය කරන ජනසංඛ්‍යාවේ ප්‍රමාණය කිව්වහම ඒක අවකාශීය නොවන දත්තයක්. නගරය කියන්නේ අවකාශීයයි. හැබැයි මේ නගරයේ ජීවත් වෙන ජනසංඛ්‍යා ප්‍රමාණය ඒක සංඛ්‍යාත්මකයිනේ. සංඛ්‍යාවක් කවදාවත් අවකාශයේ ඉඩක් ගන්න නැහැනේ. එහෙනම් ඒක අවකාශීය නොවන දත්තයක්. අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත භූගෝලීය තොරතුරු පද්ධතියක කොහොමද අපි ගබඩා කරන්නේ? එතෙන්දී අපිට හඳුනා ගන්න පුළුවන් භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු දත්ත ගබඩා කිරීමේ ආකෘති දෙකක්. ඒ තමයි දෛශික දත්ත ආකෘතිය සහ සියුරස් දත්ත ආකෘතිය. එතකොට මේ පෙන්ලා තියෙනවා වගේ chart එකේ දෛශික දත්ත වලදී අපි ගබඩා කරන්නේ ලක්ෂ රේඛා සහ බහුවස්ත්‍ර ඇසුරෙන්. උදාහරණයක් විදිහට ගොඩනැගිල්ලක් නම් ඒක අපි ලකුණු කරනවා ලක්ෂයකින්. මාර්ගයක් නම් රේඛාවකින්. එහෙමත් නැත්නම් අපි හිතමු වගාබිමක් නම් ඒක බහුවස්ත්‍රයක් හෝ කලාපයකින්. ඒ විදිහට ලකුණු කරනවා. ඒ වගේම තමයි මේ රූප සටහනේ දැක්වෙන පරිදි සියුරස් දත්ත ආකෘතියේදී අපි දත්ත ගබඩා කරන්නේ සිතියම් ප්‍රදේශයේ තීරු හා පේලි රටාවකට පරිවර්තනය කරලා. එතකොට මෙතෙන්දී සෑම කොටසක්ම මේ සෑම කොටුවක්ම එහෙම නැත්නම් අපි කියනවා මේකට පික්සල් විදිහට සලකලා ඒවට යම් සංඛ්‍යාත්මක වටිනාකමක් ලබා දීලා දත්ත ගබඩා කිරීම සිදු කරනවා. සරලවම කිව්වොත් දෛශික දත්ත ආකෘතියෙන් ලක්ෂ රේඛා සහ කලාප සියුරස් දත්ත ආකෘතිය යටතේ තීරු සහ පේලි වශයෙන් පරිවර්තනය කරලා ඒවට සංඛ්‍යාත්මක වටිනාකම් ලබා දීලා දත්ත ගබඩා කිරීමක් සිදු වෙනවා. ඒ වගේම භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු සුවිශේෂී ලක්ෂණයක් තමයි දත්ත සමුද්දරණය කිරීමේ හැකියාව. මේක GIS හි අඩංගු එක් වැදගත්කමක්, සුවිශේෂී වැදගත්කමක්. දත්ත සමුද්දරණය කියන්නේ මේ රූප සටහනේ පෙන්වන ආකාරයට සිතියමක් තුළ ඇති විවිධ තොරතුරු එක් තේමා ඔස්සේ සිතියම් තල ලෙස නිරූපණය කිරීමේ හැකියාව. සිතියම් තල ලෙස දත්ත ගබඩා කිරීමේ හැකියාව සහ ඒවා වෙන වෙනම පරිශීලනය කිරීමේ හැකියාව තමයි මේ දත්ත සමුද්දරණය කියන සුවිශේෂී ලක්ෂණය ඇතුළත අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන්දී මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මේ විදිහට සිතියම් තල ඔස්සේ ගබඩා කිරීමක් සිදු කරන්නේ මේ එකිනෙක අතර අන්තර් ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අන්තර් සම්බන්ධතා අපිට පරිශීලනය පහසු වෙන්න. උදාහරණයක් විදිහට භූමි පරිභෝජනය සහ උන්නතාංශය. උන්නතාංශය කියන්නේ අපි දන්නවා භූමියේ උස. ඒතකොට භූමියේ උස සමග කොහොමද භූමි පරිභෝජනය වෙනස් වෙලා තියෙන්නේ? සහ මාර්ග රටාව කොහොමද වෙනස් වෙලා තියෙන්නේ ඉඩම් මායිම් එක්ක? සහ මාර්ග ඉඩම් මායිම් සමග කොහොමද පාරිභෝගිකයින් එහෙම නැත්නම් මේ ඉඩම් හිමියන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ජනාවාස රටා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අන්තර් සම්බන්ධතා පරිශීලනයේ පහසුව වෙනුවෙන් තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි දත්ත තේමා ඔස්සේ තල ඔස්සේ ගබඩා කිරීම හෙවත් දත්ත සමුද්දරණය කිරීම. භූගෝලීය තොරතුරු පද්ධතියට අදාළව ඊළඟට ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් වැදගත් තැනක් තමයි භූගෝලීය තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම. ඒ සම්බන්ධව කතා කරනකොට විවිධ ශාස්ත්‍රයන්හි උදාහරණ ඇසුරෙන් වැදගත්කම පැහැදිලි කිරීම මගින් ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පළවෙනි ශාස්ත්‍රයේ විදිහට අපි හඳුනාගත්තොත් එහෙම ව්‍යාපාරික ශාස්ත්‍රයට භූගෝලීය තොරතුරු පද්ධතියක් ආශ්‍රයෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා මේ යටතේ ඔයාලට විස්තර කරන්න පුළුවන්.
වෙළඳ ගබඩා වෙළඳ සැල් හඳුනා ගැනීමේදී යෝග්‍යතම ශේෂ්ත්‍රය හඳුනා ගැනීම සඳහා GIS මගින් ඉතාමත් විශාල පිටුවහලක් ලැබෙනවා. ඒ වගේම තමයි දේපළ වෙළඳාම් කටයුතු කෙටිම මාර්ග ජාල විශ්ලේෂණය කිරීම සම්බන්ධව ඒ වගේම තමයි ව්‍යාපාරික ශේෂ්ත්‍ර පිළිබඳ අධ්‍යයනය කිරීම සම්බන්ධව ව්‍යාපාරික ශේෂ්ත්‍රයේදී GIS පද්ධතියක් භාවිතයෙන් සේවාවන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව කතා කරනකොට වෛද්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යයනය කිරීමට රෝග වාර්තාකරණය හා සිතියම්කරණයට ඒ වගේම තමයි ඔසුස් ශාක ව්‍යාප්තිය හා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඕනෑම කටයුත්තකට අපිට GIS භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වන සම්පත් කළමනාකරණය. එහෙම නැත්නම් ස්වභාවික සම්පත් කළමනාකරණයේදී වනජීවි වාසස්ථාන හඳුනා ගන්න, සංක්‍රමණ රටා හඳුනා ගන්න, ඒ වගේම තමයි භූගත ජල ආකෘතිකරණ හඳුනා ගන්න, ඒ වගේම තමයි ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කරන්නත් GIS පද්ධතියකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම තමයි පහසුකම් කළමනාකරණයට විදුලි රැහැන් මාර්ග ජාලා sannivedana පහසුකම් වගේ අංශ කළමනාකරණය කරන්නත් පාරිසරික වශයෙන් සිදු කරන යම් යම් අධ්‍යයන සඳහාත් ඒ වගේම වනජීවී කළමනාකරණය සහ නාගරික සැලසුම් වගේ අති දැවැන්ත ව්‍යාපෘති සඳහා මහඟු පිටුවහලක් අපිට භූගෝලීය තොරතුරු පද්ධතියක් ආශ්‍රයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ විෂය නිර්දේශයට අදාළව මේ කරුණු ටික තමයි ඔයාලා දැනගන්න ඕන GIS සම්බන්ධයෙන් භූගෝලීය තොරතුරු පද්ධතියක් සම්බන්ධයෙන් සහ මේ මම ඔයාලට පෙන්නන්නේ භූගෝලීය තොරතුරු පද්ධතියක් ආශ්‍රයෙන් කොහොමද විභාග ප්‍රශ්න අහන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඊටමත් සරලයි මේ GIS, GPS, RS කියන කොටස් තුන වෙන වෙනම ඒ වගේ ක්‍රියාකාරීත්වය සහ ඒ වගේ සංරචකයන් වෙන වෙනම හඳුනාගෙන සරලව මතක තබා ගැනීම සහ විභාග ප්‍රශ්නවලට පෙරහුරුවක් ලබා ගැනීම තුළින් ඔයාලට නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්පවලට අදාළව අහන ඕනම ප්‍රශ්නයකට ඉතාමත් පහසුවෙන් පිළිතුරක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කරුණු ලේසියෙන්ම මතක තියාගන්නත් පුළුවන්.